Hello යාළුවනේ welcome again my channel. ඉතින් මට අද චුටි ඇබැත්තියක් වුණා. මම ස්පෝන් කරා අර ඉන්නේ මොකද? අර ගේ නම නම් මතක නැහැ. ටික මම පස්සේ මතක් වුණොත් කියන්නම්. ඌ ඉතින් බෝම්බ ගහලා මගේ මුළු විලේජ් එකම ඉවර කරා. මේ බලන්නකෝ. අර තියෙන්නේ මගේ ගේ තමයි. ගේත් කෑලි කැඩුවා. මෝඩයාගේ. ඉතින් මේක හදන්න තමයි දෙන්නේ. ඊට කලින් කියන්න ඕනේ මං ඌව ඉවර කරේ නම් ලාව කුටකට දාලා. ඌ ඉවර කරන්න ටිකක් අමාරු වුණා. පැයක් විතර ගියා. ඉතින් මේ බලන්නකෝ. බැරිම තැන මම වතුරක් ගැහුවා ඌ මැරෙයි කියලා. ඌ මැරුණේ. බලන්නකෝ ටිකක්. අර කෑලි නෑ මගේ ගෙදර. ඉතින් අපි දැන් මං හිතුවේ ටික හදන්න මේ පඩි පෙළේ එහෙම කෑලි නෑ. බලන්නකෝ දැන් ආයෙ හදන්න නෑනේ අපිට. මේ ටිකක් පෙන්න. මේ කොයිතරම් ලස්සනට හදලා තිබ්බද? මං හිතුවේ මේ එපිසෝඩ් එකේ අපි ගේ හදලා ඉවර කරන්නම් කියලා. කොහෙද ඉතින්? කරන්න බෑනේ වැඩි. බෑවනේ. ඉතින් දැන් මම පෙන්නන්න තියන වලට ඒක අර මරපු දාන. අර පැත්තේ තමයි මරපු දාන තියෙන්නේ. මේ දැක්කා? මාර දුකයි අනේ මට මේ විලේජ් එක දැක්කම. ආයි හදන්න බෑ. ඔන්න ඔතන යට තමයි. මං හිතන්නේ. ඔහේ නන් නෙවෙයි. අර මොහොතත් ආයේ එන මෙහෙට කලාගෙන. ඔතන මුල්ලේ. ඔන්න ඔතන තමයි දාලා මැරුවේ මම. බලමුකෝ පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන ඌ මරපු එක තමයි. පට්ට දුකයි අනේ. එපිසෝඩ් ගාන කදපු එකක් නේ ගෙදර. එපිසෝඩ් දෙකක්ද ඔහෙද මට මතක විදිහට. ඔව් නේ දෙකක්නේ. ඉතින් මම ඌ ඉවරයක් කරේ මෙන්න මෙතන ඇතුලේ. ලොකු මම නෙවෙයි හැරුවේ. ඌම තමයි බෝම්බ ගහලා හරගත්තේ. ඉතින් මෙතන මම ලාව ගැහුවා. ලාව ගැහුවට වැඩක් නෑ නේ. ඌ අර මොකද්ද ෂීල්ඩ් එකක් වගේ එකක් දාගෙන මේ අටකටු මොකද්ද? අටකට්ටුම මේවා කරා. ඉන්නකෝ මේවා කරලා පෙන්නන්න මේවා. සිග්නල් නෑ. සිග්නල් නැති වෙලේනේ මේක උනේ. සිග්නල් තිබුණා මීට කලින් මම ඉවර කරා. හිතන්නේ පැයක්ද කොහෙද? එක දිගට පැයක් මූ ඉවර කරා. පට්ට රිස්ක් එකක් ගත්තා හැබැයි. ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. ඉතින් මං හිතුවා මේක නිවන්න කියලා. මං නිවන්නන්නේ. ඊපස්සෙන්ට මේ තියෙන වතුර බාල්දිය අරගෙන නිමමු. මම ගල් කරනවා. ඉතින් ගල් කරන්න මං ස්පීඩ් ගන්නනේ ටික. ඉතින් මන්ද යන්නේ මගේ බේස් එකේ ඉතුරු කැලේ ටික හදන්න. ගොඩක් තියෙනවා හදන්න. අද බේස් එක විතරක් හදුනේ. හෙට බෑ. අනිත් එපියෙන් අපි හදමුනේ. හෙට කියන්න බෑ. මම ලබන සතියේත් කියන්න බෑ. මොකද කිව්වොත් මේ දවස්වල මට විභාගේ. ඒ නිසා බලමු. පුළුවන් දවසක මම දාන වීඩියෝ.
මෙහෙම වහගමු. ටිංකර 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 මම මේ කරේ නෑනේ. චූටි සිග්නල් අවුලක් වගේ නේද? බලමුකෝ මේ බලහංකෝ. අයියෝ බේස් එකත් අපරාධී. අයියෝ සාන්ත මං නම් කරගත්ත ඊළඟ මේ වැඩක් හැබැයි. සිරාවල් මොයි මන්න මේ ඊළඟ එතකොට මන්නේ නාම කියන්න බැරුවනේ. විද හරි මොකක් හරි. අන්න ඒ වගේ නමක් තමයි තිබ්බේ. මං ඌ ස්පොන් කරා ඉතින් YouTube එකේ දැකලා. අසාව රිස්පොන් කරලා බේස් එකම කඩලා ගියා. පරාදනේ. මේ ටික වහමු. මං චුරු සද්දෙට කන්දකත් එක්ක රෙදිනවා. ටික වහමු ඉස්සෙල්ලාම. ඉතින් මගේ අත ස්ට්‍රීට් රොඩ් එකක් පේනවා. අර තියෙන එක මම පෙන්නන්නම්. ඉතින් ඔයාලට හංගලා ඉන්න බෑනේ ඒක. ඒ තියෙන්නේ විලේජ් කෙනෙක් දාලා ඉන්න ඇතුළට. කියන ඉවරයි අන්තන් චොක්ක. මේකත් වහමුනේ. එතකොට එතනත් හරිනේ. මෙන්න මෙහෙට වතුර ගලන. මෙන්න මෙතෙන්ට අච්චන්ද. අර අයියා. ඉතින් මැද ඉන්න බෑ. කරගලා යනවා. එක මොකද? මරම් පේන්න බෑ දැන් ඔය සොම්බිලයි ඇටකටු බෝලයි එක්ස්ෆී මං හිතන්නේ ඇති එන්නකොට විදමරුවන් තින මගේ ෆාම් එක අතන තාම නේ දෙකක් ගහලා මේකත් අහන්න වෙන ගොඩක් වෙලා යයිද මන්ද කොහොමත් විනාඩි 15ක් විතර මේක වහලෙමුකෝ අයියෝ දක්කද ගයිස් දොරත් කැඩිලා මේ බිත්ති නෑ අයියෝ ඉතින් කොතන හරි අදන්න මතකුණොත් කමෙන්ට් එකක් දාගෙන යන්න මට ගාතුව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්තම් මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 ගන්න වෙන්නේ ලයිව් ස්ට්‍රීමින් පටන් ගන්න බිත්තියක් අහලම කෝ සබ්ස්ක්‍රයිබ් කරේ නෑනේ තාම කරන්නකෝ නිකන් තියෙන එකනේ අතින් කීයක් වචන් නෑ හිහි සප්පලයිප් කරන්නකෝ හරිනේ ගොඩක් තියෙන මන් ටිකක් ස්ප්‍රීට් ගන්නන්නේ ගයිස් අන්න ඒ මන්න බ්ලොක් එක දැම්මේ බලමු සිග්නල් තියෙනවා ගැහුවම කරන්නේ මොකක් කර බලන් ඉන්නවද කෙවින්වත් නෑනේ කොල්මක් නෑනේ මේ දක්කා අටුව මටරන්දම් පට්ට බයක් හිතෙනවා ඒ දැමට රියල් ජීවිත බයයොයි මොක හොල්මනක්කොත් පිටි පසින් ඉන්නද කියලා එම නෑනේ ඒ අර දවුණු පැත වැතුනා පෙන්නන් දුන්නෑන පඩිපද හතමු නේ දෙවල් නොන මට එපාම වැඩේ ඕකන මේ අවල්ට කියන්න ලෝනේ මං හදන්න මේ කටු කටි ගියා මොකරේක ඩෙකරේෂන් කල් අර පඩිපල්ලෙමති ඒව ගණන් ගන්න පේවත් අපි දානවා මගේ සබ්ස්ක්‍රයිබර්ස් කෙනෙක් කිව් එහෙම එකයි මතක් කරේ එයාටත් මතක් වෙන්න බෑ ඒක සිග්නල් බග් ඇද්දකොද හරි එක අවුල නෑ කිව්වේ තියෙන බ්ලොකුත් කඩන්න මට එපා වෙනවනේ විදවෝන් කරලා නෑ ස්පෝන් කරලා කඩව්ව මුළු ගෙදර මං ටිකක් හැදුවා ඉතින් එපිසෝඩ් එක දික් කරනවා දැන් රෙකෝඩ් කරාම මේක අතහම්නේ ඒ වතුර මල් ගහලා වගේ
අවදිවන්න දීප්තිමදිනික උදා වෙලා තියෙන්නේ. අඩෝ නැගිට පන්. ඈ බෑ එජෝ රින්ඩෝ ඩෝ කොදඩෝ මට සද්ද දාන්නේ. ඒ යාළුවනේ ඔන්න සමාවෙන්න. මට මේ අපේ ගම එකෙක් ඉන්නේ ඌ ඇවිල්ලා මේ සද්ද දානවා. එකයි යාළුවනේ ඔයාලා මගේ යාළුවෝ නේද? සබ්ස්ක්‍රයිබ් කරහන් ඉස්සෙල්ලා කිව්වනේ. මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලන්නේ ඇයිද දන්නවද? මම ඊට පස්සේ ලයිව් දානවා. එතකොට මේ සිග්නල් ප්‍රශ්න එහෙම ඔක්කොම මම හදා ගන්න එකයි. දැන් මට වීඩියෝ රෙකෝඩ් කරගෙන ඉද්දි වෙලා යනවානේ. එතකොට ලයිව් එක දැන් මම ඒ වෙලම කතා කරගෙන ඉන්න පුළුවන්. ඔක්කොම පුළුවන්. මෙන්න මෙතන තව හිලා. මේ මකුළු ඕකෙන්ද ආවේ? අර පූසෝ හිටියේ මේකේ. හිලක් නේද එහා පැත්තේ? අඩෝ මෙන්න මේ පැන කඩන්න. අර සිරාවරම මේ ගලවමු අපි. ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ මං ඉල්ලන්නේ නිකමට නෙවෙයි. මට ලයිව් දාන්න පුළුවන් එතකොට. සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ක් බෑ ලයිව් දාන්න. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කළා ගැම්මෙන් උදව්වක් දුන්නොත් මට එක්කන දාන්න පුළුවන්. ඒකයි. මේක ගලවන්න ඕනනේ. ඉතින් ඒක නම් මායාවක්. නෑ මම නේකට මගේ අවුල. අර දොරත් අහන්න ඕනේ අප්පා දැන්. මේක බලන්න. මේක කොහෙන්ද මේක දොරන්නේ? ඈ මැදනේ? ඔන්න. අර නිකන් අපි පොඩි කාලේ අර බෝල යන්නේ කැරක් අන්න ඒවට අර කකුල තියෙනවා වගේ. ටුන් දැන් හරි. තනත් එකක් ගලවුණා. දැන් සිග්නල් අවුලක් තියෙනවා යාළුවනේ. නිකන් මට එපා වෙලා තියෙනවා. උඩත් අතට සද්දයක් කරන උඩ මං හිතන්නේ තව මේකක් තියෙනවා. අත්ත ටිකකින් වහමු. කවිත්තිය වැහිලා නැද්ද? වැහුවනේ අපි. යාළුවනේ මං හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඩේටා ඉවර වෙලා තිබ්බේ මං හිතන්නේ. චුච්චි කේස් එනවා ඉතින් මට බලමුකෝ ඉතින්. මේ කෑලි නෑ. මේ ටික හදමුද යාළුවනේ? දැක්කා. පස්සේ තමයි ඒක කැඩුනේ. ඉතින් ඔයාලට කියන්න දෙයක්වත් නෑනේ. චුටු බලුවකුත් තියෙනවා. ඒක ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දුන්නොත් මම උදව් කරන්නම් ඔයාලට. YouTubers-ලාට ඒක උදව්වක් දෙන්නේ. ඉතින් අපි මේ ටික හදමු. උඩ තට්ටුවෙත් අපේ අර වැඩ බලනකොට මොනවද කල්ලක් දන්නේ නැහැ එක. අටුට කතා කරන්න විදිහක් තේරෙන්නේ. ඒ තරම මොන කොබ්බේ. කියලා තමයි කියන්න තියෙන්නේ මට. මේක මෙහෙටම වෙවොත් අපේ යන්න වෙන්නේ. ඒකයි. දැක්කද guys? මගේ ස්ප්‍රින්ට් එක. බ්ලා බ්ලා බ්ලා. මම මේක හදාගත්තා නම් හරි. එතකොට ඉවරයිනේ. ඊට පස්සේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා කියන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. මට වීඩියෝ දාන්න හරියට වෙලාවක් ස්ථිර නැහැ. ඔයාලා වෙලාව ස්ථිර කරලා යන්න. එතකොට මම ඒ වෙලාවට ගාන්ට වීඩියෝ දාන්න. සඳ කැඩුන්නේ නැහැ. ඒ කියන්නේ නෑ සිග්නල්. ටිකක් කලෙමු. දැන් කරනවා. ඉතිරිකත් කඩේ තව ටිකකින්. මං කිව්වේ යාළුවනේ. එකක් කඩලා එක. ගිය සැරේ අපි එද්දී මේක හදලා තිබ්බා. එපා වෙන්නේ ඕකනේ. මගේ කරේ කැල්ල වදයක් වෙනවා. මර වදයක් යාළුවනේ. මේක උඩට කළා නේද නේ? උඩ කළා නේද? ගොල්බඩාස් ටිකටස් දබඩස්. මම ඉතින් ඉවර වෙන්න ළඟයි වගේ. ගොඩි උත් අපි හදලා ඉවරනේ. මේකත් ඉවරයි නේද?
අඳුර තියෙනනේ. අන්න එළිය. අයියෝ. හරි. හරි. දොර අනිත් පැත්ත. මම ඒකත් හදන්න අනිත් තිපි. හිතනවා මේ ඇති කියලා. මේක හදවුවා මම බැක්කුණා ඇති. මේ බලන්නකෝ. ඉතින් මොකක්ද හිතන්නේ අද වීඩියෝ එක ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නම් බයි බයි.